කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවා නේද? හරි මට කියන්න ඔන්න කලින්ම අද ප්‍රශ්නයක් අහනවා. හොඳද? මට කියන්න ඔයාලා වැඩියෙන් ආදරේ කාටද? අම්මටයි තාත්තටයි. අපි හැමෝම අම්මටයි තාත්තටයි ආදරේනේ. නම් මෙහෙම අහන්න. ඊට පස්සේ කාටද? ආච්චි සීයයි අයිකේ කට්ටිය එක එක උත්තර දෙනවා. අපි ආදරේනේ හැමෝටම නේද? අපි අපේ වටේ ඉන්න හැමෝටම ආදරෙයි වගේම තව කාටද ආදරය කරන්න ඕනේ? සත්තු යාළුවන්ටත් ආදරය කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට ආදරය කරන්නත් ඕනේ. හරි සත්තු යාළුවන්ට ආදරය කරන්න ඕනි කියලානේ අද දැන් පටන් ගත්තේ. ඒ හින්දා අපි මෙහෙම දෙයක් කරමුද? ගෙදර ඉන්නානේ පූස් යාළුවේ. කොබාන ගෙදර පූස් යාළුවෝ ඉන්න අය. අත උස්ස. කො? ඉන්නනේ? එක්කෙනෙක් නෙමෙයි කියදිනේ 5ක්. ගොඩක් ඉන්නවානේ. හරි. දැන් ඒ ගෙදර ඉන්න පූස් යාළුවෙක් වන්දිමුද? යාලා දඟ වැඩ ගොඩක් කරනවානේ. එහෙම කරනවද? ඔයාගේ පොත් අදින්න පුළුවන්. ඇඳුම් ඇඳගෙන යන්න පුළුවන්. ඇඳගෙන නෙමෙයි ඇදගෙන යන්න පුළුවන්. ඊළඟට නූල් බෝලයක් එහෙම අහුනොත් මොකද කරන්නේ? මෙහෙම කරලා අදිනව නේද? ඒක නාස්ති කරනව නේද? එතකොට ඔයාට තරහ යනවද? තරහ යනවා? නෑනේ. යාලා හරි කියුට් නේද? ආදරේ හිතනවා නේද? ඔයාලා මේක දැකලා තියෙනවද කියන්නේ? ඔයාලා දැකලා තියෙනවද සමහරක් වෙලාවට යාලා දොර ගාව නැත්තම් මේසයක් ගාව පුටුවක් ගාව ඉඳලා ඔයාලා එද්දි ඔහොම කරලා ටක් ගාලා පනිනවා. ඔයාලගේ ඇඟට පනිනවා නැත්තම් ඔහොම හැංගිලා ඉඳලා ඔහොම කරලා බලනවා දැකලා තියෙනවද? මම නම් ඒ වෙලේට හරි ආසයි. මොකද යාලා ඒ වෙලාවට හරිම කියුට්. අල්ලලා මිරිකන්න හිතෙනවා. එහෙම හිතනවද? ඒකනේ යාලා හරි ආදරණීය සත්තු යාළුවෝ නේද? යාලට අපි ආදරය කරන්න ඕනේ. දැන් යාලා ගැන ගොඩක් කතා කරානේ. අපි මෙහෙම වැඩක් කරමුද? මං කිව්වනේ යාලා හරි කියුට්. ඔම දොරෙන් එබිලා බලද්දී නැත්තම් පුටුවකින් එබිලා බලද්දී එහෙම නැත්තම් මේසයක් ගාව ඉඳන් එබිලා බලද්දී හරි ආදරේ හිතනවානේ. අපි යන්නේ එහෙම අඳිමුද? යා එබිලා බලාගෙන ඉන්නවා. කැමතිද? හරි. එහෙනම් ඇස් දෙක පියාගන්නකෝ. දැන් මේක චුට්ටක් අමාරුයිනේ. අපි මතක් කරගන්නත් එපයි. මෙයා කොහොමද එබෙන්නේ? ඊළඟට එතකොට යාගේ මූණ පේන්නේ කොහොමද? එතකොට ආය මොනවාද? එයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම පේනවද? කොහොමද කියලා අපි හිතා ගන්න ඕනේ. ඉඳ ඇස් දෙක පියාගන්නකෝ. හොරෙන් බලන්න ඔට්ටු නෑ. ඇස් පියාගන්න. හරි. ඇස් දෙක පියාගත්තනේ. හරි. ඔන්න මතක් කරගන්න ගෙදර ඉන්න පූස් යාළුවා මොන පාටද? එතකොට යාගේ ඇස් දෙක කොයි වගේද? එයා අත් දෙක තියාගෙන ඉන්නේ කොහොමද? හැංගිලා බලන්නේ කොහොමද? ඒ වෙලාවට යාගේ ඇස් දෙක කොහොමද චිල් බෝල දෙකක් වගේ දිලිසෙන්නේ කොමවග? හරිද? තව චූටි වෙලාවක් ඕනේද? ඇතිද වෙලාව? හරි නේද? එහෙනම් ඇස් දෙක අරින්න හැමීට. ඔන්න දැන් ඔයාගේ හිතේ මැවුන ඔයාගේ ආදරණීය චූටි පූස් යාළුවාව අපි මේ සුදු කොලේ අඳින්න යන්නේ. අඳිමු නේද? හරි. ඔන්න හරි. මෙයාව සම්පූර්ණයෙන්ම ඇන්දේ නැහැ. ඒ කියන්නේ අත් දෙක, කකුල් දෙක එහෙම සම්පූර්ණයෙන් ඇන්දේ නැහැ. මොකද අපි කියවනේ හොරෙන් බලාගෙන ඉන්න රූපයක් අඳින්නේ කියලා නේද?
රූපයක් නෙමෙයි හොරෙන් බලාගෙන චූටි පූසියාලුවව තමයි අඳින්නේ. මම ආසයි ඇස් දෙක ලොකුවට ජිල් බෝල දෙකක් වගේ තියෙන පූසියාලුවට. අපේ ගෙදර ඉන්නෙත් ඒ වගේ කෙනෙක්. මම එයා ගැන ඔයාලට කියන්නම්. හොඳද? එයාට මම නමක් දාලා නැහැ. කොහොමද මං එයාට කතා කරන්නේ කිටි කියලා. ඉතින් මෙයා චුට්ටක් කම්මැලි. මෙයාගේ වැඩේම ඉතින් හොඳට බඩ පිරෙනකම් කනවා. බඩ ෆුල් වෙනකම් කනවා. බණ්ඩි ෆුල් වෙනකම් කාලා එයාට පුටුවක් තියෙනවා. හරිද? ඒ පුටුව උඩට නැගලා අත් දෙකත් මෙහෙම කරගෙන කකුල් දෙකත් ඔහොම කරලා හදාගෙන තවසම නිදා ගන්න. ආය හැරුණාම ආය බඩගිනිනේ. එතකොට එනවා එයා ආස කෑම වර්ග තියෙන හැම කෑමක්ම කන්නෙත් නෑ. එයා ආස කෑමක් තියෙනවනේ. එතකොට ඒක දුන්නාම එයා කනවා. ආයෙත් මොකද කරන්නේ? හිමීට ගිහිලා පුටු උඩටලා සැපට නිදා ගන්න. හැබැයි ඉතින් මම හරි අපේ මල්ලි හරි කවුරු හරි ඇවිල්ලා එයාත් එක්ක සෙල්ලම් කරන්න ගත්තොත් නම් ඉතින් නතර කරන්න වෙන්නේ නැහැ. එයාත් එක්ක ටිකටම සෙල්ලම් කරන්න ඕනේ. ඔන්න ඔය වගේ ආදරණීය යාළුවෙක් තමයි පූස්යාලුවා කියලා කියන්නේ. ඔයාලගේ ගෙදර අයත් එහෙම නේද? චුට්ටක් සෙල්ලම් කරන්න ගත්තාම දිගටම සෙල්ලම් කරන්න ඕනි කියනවා නේද? ඔයාට හෝම්වර්ක් කරන්න දෙන්නෙත් නෑ නේද? හැබැයි ඉතින් පවුනේ එයාට ඉන්නේ ඔයා විතරනේ අනේ. වෙන කවුරුත් නෑනේ සෙල්ලම් කරන්න නේද? ඒකනේ. හයි. තව අපි එයා ගැන කතා කරමු අවුට්ලයින් කරලා ඉවර වෙලා. අවුට්ලයින් කරගෙන ඉවරයි. දැන් මොකද කරන්නේ? දෙන්න ඉක්මනට දෙන්න ඉතින්. ඉක්මනට දෙන්න කලර් කරන්න එපේ. දෙන්න නැද්දද? ඒකනේ දෙනවා. ඔයාලගේ මැජික් පලෙට් එකතු කරගෙන මේ පේන්ට් උත් අරගෙන දැන් ඉතින් මෙයාට ඉක්මනට පණ දෙන්න තියෙන්නේ. පටන් ගමුද? කලර්ස් මෙහෙම කරමු. දැන් අපි අඳින්න කලින් අර හිතේ මවා ගත්ත කෙනා ඉන්නේ. එතකොට ඔයා කලර්ස් එක්කනේ ආව මවා ගත්තේ නේද? මගේ හිතේ ඉන්නේ කොහොමත් අපේ ගෙදර ඉන්න එක්කෙනා. එතකොට මං එයාගේ කලර්ස් තමයි මෙයාට දෙන්නේ. එතකොට ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ කලර්ස් මෙයාට දෙන්න. හරිද? හරි. මම කලර් කරන්නේ මොන කලර්ස් වලින්ද කියලා දහන්නේ. මම හිතාගත්තේ තැඹිලි පාට, කහ පාට මෙන්න මේ වගේ කලර්ස් ගන්න. එතකොට ඔයාලා එහෙම කරන්නත් පුළුවන්. ඇත්තටම ඉන්න පාට වෙන්න ඕනේ නෑනේ ඉතින්. අපේ හිතේ මැවුන පාට ගන්න පුළුවන්නේ. ඔයාලට කැමති කලර් එකකින් කලර් කරන්න පුළුවන්. එහෙනම් පටන් ගමු අපි. නැත්තම් තව කතා කරන්නත් තියෙනවනේ නේද?
ඔන්න හරි. මම තැඹිලි පාට දෙකක් හදාගත්තා. එකක් පාට අඩුයි. ඒ කියන්නේ ලා පාටක්. අනිත් එක චුට්ටක් ඩාර්ක් කලර් එකක් තමයි හදාගත්තේ. ඔයාලා තැඹිලි පාටම පාවිච්චි කරන්න ඕනේ නෑ. ඔයාලට කැමති නම් වෙන කලර් එකක් ගන්න පුළුවන්. හොඳද? හරි. දැන් මට කලර් කරමුකෝ අපි. හරි. ඔන්න මම යාගේ මේ මූණ කොටස එක කොටසකුයි කන් දෙකයි අතකුයි කලර් කරගත්තා. එතකොට අනිත් ටික කලර් කරන්නේ මොන කලර් එකෙන්ද? මම ඔයාලට කිව්වා මං කලර්ස් දෙකක් හදාගත්තා කියලා. මතකයිද? මොනවාද හදාගත්ත කලර්ස් දෙක? කහ පාටට හුරුලා තැඹිලි පාටකුයි තව තද තැඹිලි පාටකුයි. දැන් අපි පාවිච්චි කරේ මොන පාටද? ලා තැඹිලි පාට. ඒතර ඉතුරු වෙලා තියෙන්නේ තද තැඹිලි පාට. දැන් අපි ඒ තැඹිලි එක අරගෙන ඉක්මනට ඉතුරු ටික කලර් කරමුද? හද බෑ. එකනේ. මට දැන් කියන්න දැන් ගෙදර පූස් යාළුවෝ ඉන්නවා කියන්නේ දඟ වැඩ ගොඩයින්නේ නේද? මොනවාද ඔයාලගේ ගෙදර වෙන දඟ වැඩි කියන පූස් යාළුවොත් එක්ක ඉද්දි? යාළුවා නෝටි වැඩ කරනවද? නෑනේ. කරනවද? මොනවාද යා ඔයාට කරලා තියෙන නෝටි වැඩ? බඩු පෙරලනවා අය? මොනවාද කරන්නේ? පාඩම් කරන්න දෙන්නේ නැතුව ළඟට වෙලා ඉන්නවද? ඊනම් ඉතින් ආදරේට. ඔයා උදේ ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ආවහම හෝම්වර්ක් කරනවා. එයාට පාළුයිනේ. ඔයා ඉන්නේ චූටි වෙලාවයිනේ එයාත් එක්ක. එතකොට ඉතින් එයා ආසයි ඔයාගේ ළඟට වෙලා ඉන්න. ඊට පස්සේ ඔයා යව වඩා ගන්නවට කැමති. එයාගේ ඔළුව අත ගන්නවට කැමති. එහෙම නේද? ඔයා ඒ දේවල් කරනවද? නැත්තම් අනේ යන්න ඔයා හරි කරදරයි අනේ කියලා ගහලා එලවනවද? එහෙම රිද්දනවද යාළුවාව? ඔව් කියලාද කියන්නේ? නෑ එහෙම කරන්නේ නෑ. very good. එහෙනම් මොනවද කරන්නේ? මොනවද කරන්නේ? හෝම්වර්ක් කරලා ඉවර වෙලා එයාත් එක්ක සෙල්ලම් කරනවා. තව අය මොනවද කරන්නේ? හරි ෂෝකියාව ඇවිදින්න එක් කරගෙන යනවා. තව ඔයාලා ගොඩක් හොඳයිනේ. යාලත් එක්ක සෙල්ලම් කරනවා. යාලා කන්න කැමති දේවල් ගෙනත් දෙනවා. ඇවිදින්න එක්කන් යනවා. එයාව නාවනවා. ඔයාලා ගොඩක් වැඩ කරනවානේ. ඇත්තටම ওই දේවල් කරනවද? නැත්නම් අම්මද කරන්නේ? අම්මත් කරනවා. අම්මට මං උදව් කරනවා. තව මාත් කරනවද? එහෙනම් හොඳයි. ඇත්තටම එහෙනම් හොඳයි.
හරි. දැන් ඉක්මනට අපි කලර් කරමු. කලර් කරලා ඉවර වෙලා කතා කරමු. හොඳද? හරි. ඔන්න මෙයාව සම්පූර්ණයෙන් නැති වුණාට මෙයාගේ ඇස් දෙක ඉතුරු වෙලා තියෙනවා. නහය ඉතුරු වෙලා තියෙනවා. අනිත් ටික කලර් කරලා තියෙන්නේ. මෙන්න මේ ටික මොන පාටින්ද කලර් කරන්නේ? කියන්න බලන්න. blue color? ඇස් දෙක blue color. හරි. අපි මේ ටික මේ ප්ලැටිනම් එකකින් බ්‍රවුන් කරමු. හරි ඔන්න අපි කලර් කරලා ඉවරයි. දැන් මට පෙන්නන්න බලන්න. මම ඇස් දෙක පියාගෙන ඉන්නවා. ඇස් දෙක පියාගෙන 1 2 3 කිව්වහම ඔයාලා ඇඳලා අවුට්ලයින් කරලා කලර් කරලා ලස්සනට මැජික් බලෙන් මවපු ඔයාලගේ පූස් යාළුවෝ ටික මට පෙන්නන්න ඕනේ. හරිද? රෙඩිද? හරි. ඔන්න මම ඇස් දෙක පියාගත්තා. රෙඩිනේ? 1 2 3යි. අනේ හරි ලස්සන යාළුවෝ ගොඩක් ඉන්නවනේ. එක විදිහයි. සමහරක් අය චබි බෝල ගෙඩි වගේ. සමහරක් අය චූටි අයත් ඉන්නවා. හරි ෂෝක්. ඔයාලා යාළුවට ගොඩ හරියක් ආදරෙයිනේ. මට තේරෙනවා ඔයාලා ඒ තියාගෙන ඉන්න විදිහට. ෂෝයි. දැන් ඉතින් යාළුවව ඔහොම තියාගෙන ඉන්න නැතුව මේම කරලා මට දෙන්න. හරිද? එතකොට මට පුළුවන් කිඩ්ස් චැප් එකේ මුළු ලෝකෙටම ඔයාගේ යාළුවව පෙන්නන්න. කැමතිද? එහෙනම් අපිට එවනවද? කරදර කරන්න බෑ අම්මිට හරි තාත්තිට හරි කියලා ෆොටෝ එකක් අරන් අපිට WhatsApp කරන්න. හානේ? හරි. ඔන්න එහෙනම් මම මියත් එක්ක අපේ ගෙදර යනවා. ඔයා මට ඔය යාළුවෝ ටික එවන්න ඕනේ. හානේ? එහෙනම් සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න ඕනේ. ගිහින් එන්න. බයි.